පසුගිය දවස්වල චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරපු අවුරුදු උත්සවයේ තිබුණු විවිධ ඉසව් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන චන්දිමාල් ජයසිංහට එල්ල වුණා. ඒ අතරින් මූලික තැනක් අරගෙන තිබුණේ ලංකාවේ ජනප්‍රිය නිළියක් වුණු දිල්හානි ඒකනායක විසින්. දිල්හානි ඒ ගැන ඍජුවම තම අදහස් දක්වලා තිබුණා. ඒ පිළිබඳව අදහස් දක්වමින් තවත් නිළියක් වූ අනෝමා ජිනාද්‌රි අදහස් පළ කරලා තිබුණා. හැබැයි අවුරුදු උත්සවය ගැන නොවේ එයා කියලා තිබ්බේ. දිල්හානිගේ රංගනයේ ඇති අඩුපාඩු ගැන. අනෝමා ජිනාද්‌රි කියලා තිබ්බේ මේ වගේ දෙයක්. දිල්හානි උපදෙස් ක්‍රියාවක් දීලා තිබුණා. චන්දිමාල්ට අවුරුදු ක්‍රීඩා කරන විදිය ගැන. ඒක කියවපු මට හිතුණා දිල්හානිට මේ ටික කියන්න. ලබන අවුරුද්දේවත් රංගපාන චරිතවලින් දිල්හානිව පෙන්වන එක නවත්තලා චරිතයේ හැඟුම් මනෝභාව නිර්මාණය කරන්න කියලා. දේදුන්නෙන් ආසමනලියක් ඉඳලා අද දක්වා රංගපාපු චිත්‍රපට 100ක් වුණත් ඒවයි චරිත 100ක් වෙලා නැහැනේ. නළු කලාව කියන්නේ තමුන්ව පෙන්වන එක නෙමෙයි. චරිතය පෙන්වීම. ඒ වැරද්ද චන්දිමාල් කරපු වැරද්දට වඩා බරපතල වැරද්ද. ඒක නිවැරදි කරගන්න දිල්හානිට මේ ජීවිතේ බැරි බව දැන දැනත් මේක ලියන්නේ දිල්හානි අනුන්ගේ වැරදි පෙන්වලා දීපු නිසා.